වෙන්නේ ඇත්තටම සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් තමයි. මේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල අපිට යන්න පුළුවන් තැනකට බලන්න රෑන්කින්. රයිට්. මේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල රෑන්කින් අපි කොහොමද බලන්නේ? අපිට ගිහින් බලන්න පුළුවන් සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල රෑන්කින් නම් මෙතන. ඒ තමයි අපි කතා කරන කොයින් මාකට් කැප් එක. ඒ කොයින් මාකට් කැප් එක තමයි අපේ කැඩපත. එහෙම නැත්නම් අපිට තොරතුරු ලබා දෙන මේ ශේෂ්ත්‍රයේ සෑම තොරතුරක්ම ලබා දෙන ප්‍රධාන තැන තමයි මේ කොයින් මාකට් කැප් එක. මේ කොයින් මාකට් කැප් එක ඇතුළේ සටහන් වෙන්නේ બ્લોක් චේන් එකක් ඇතුළේ සිද්ධ වෙන සියලුම ගනුදෙනු තමයි මේක සටහන් වෙන්නේ. ඒකෙන් මේක ඇතුළේ තියෙන දේවල් මැනිපුලේට් කරන්න අමාරුයි. මොකද ඒකට හේතුව තමයි මේ બ્લોක් චේන් එක ඇතුළේ සිද්ධ වෙන ගනුදෙනු මත පදනම් වෙලා තමයි කොයින් මාකට් කැප් එකේ මේ කරුණු කාරණා සියල්ල සටහන් වෙන්නේ. රයිට්. ඒකකොට මේක ඇතුළේ ඕගොල්ලන්ට කොයින්ස් ගැන සියලු තොරතුරු දැනගන්න පුළුවන්. ක්‍රිප්ටෝ කරන්සිස් ප්‍රධාන ක්‍රිප්ටෝ කරන්සි වර්ග මොනවද? ඒ වගේ පෞද්ගලික ප්‍රයිස් අතරේ ගනුදෙනු සිද්ධ වෙන්නේ කොහොමද? ඒක ලික්විඩිටි කොහොමද? මේ සියල්ල මේක බලන්න පුළුවන්. අපි අද දවසේ අපි කතා කරන්නේ මේ ටෝකන් හෝ කොයින් ගැන නෙවෙයි. අපි අද දවසේ කතා කරන්නේ එක්ස්චේන්ජස් ගැන. රයිට්. අපි යනවා එක්ස්චේන්ජස්. මම කිව්වා මේ එක්ස්චේන්ජස් වලට ගියාම අපි ප්‍රධානම තැනක් මේ එක්ස්චේන්ජස් කියලා වෙනම වෙන් කරලා සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල මේ ඩෙක් ස්කෑන් එක through අපිට බලන්න පුළුවන් ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල ඩීටේල්ස්. අපි අද බලන්න යන්නේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල. සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වලට ආවට පස්සේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල ඉස්සරහට බලන්න පුළුවන් ලෝකේ නම්බර් 1 තමයි බයිනන්ස් එක. ඒක තමයි නම්බර් 1. එතකොට මේකේ ගොඩක් වෙලාවට අපිට බයිනන්ස් එකට අපි හැමෝම කැමති වෙන්නේ. ඒ වගේම බයිනන්ස් එකට ගියොත් වැඩිම ජනප්‍රියත්වයක් හම්බෙන්නේ බලපාන පරිණිපාරණ කීපයක් තියෙනවා. ඒ කර්මකාරණ අතර නම්බර් 1 තමයි ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ කියන්නේ යූසර් බේස් එක වීක්ලි විසිට් ගත්තොත් 9.4 මිලියන් තියෙනවා. 9.4 මිලියන් යූසර්ස්. ඒකට ඒ වගේම ඔයගලන්ට බලන්න පුළුවන් එවරේජ් ලික්විඩිටි එක අතසේ යන්නේ තුනක් තියෙනවා. මේ කර්මකාරණ යදගත් ඔයගලන්ට මේ එක්ස්චේන්ජස් ගැන කතා කරනකොට මේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල තව 24ක ගණන් වපු ඩොලර් බිලියන් වලින් සිද්ධ වෙන්නේ. ඒතර මේ ඩොලර් බිලියන ගණනාවක් සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් වල ගණන් වෙන සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් තියෙන 3000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ 3000කට වඩා වැඩි තියෙන සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් අතර අපි අද කතා කරන්නේ ඇත්තටම පළවෙනි 100 ඇතුළේ තියෙන සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකක් ගැන. මේ 3000 ඇතුළේ ඒතර මේ පළවෙනි 100 ඇතුළේ තියෙන හැම එක්ස්චේන්ජ් එකක්ම ගත්තම අවුරුදු 6කට වඩා පරණ. අවුරුදු 6කට වඩා පරණ. ඒකට හැබැයි මේ අවුරුදු 6කට වඩා පරණ මේ එක්ස්චේන්ජස් ටික ඇතුළේ අද දවසේ අපි කතා කරන්නේ අවුරුදු 4ක් ඇතුළේ මේ පළවෙනි 100 ඇතුළට ආපු එක්ස්චේන්ජ් එකක් ගැන. ඒ වගේම ඔයගලන්ට මේ එක්ස්චේන්ජ් එක ගැන තවත් සමීකරණාත්මක කීපයක් මම දෙන්නම්. ඔයගලන්ගේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්වාධීන ඇනලිසිස් එක කරලා බලන්න මේ එක්ස්චේන්ජ් එකත් එක්ක මම අද දවසේ කරමු කියන කර්ම කාරණාත් එක්ක ඔයගලන්ට ගමන් කරන්න පුළුවන් තැන කොතනද කියන එක සම්බන්ධයි. රයිට්. බයිනන්ස් එකේ මම තව කර්මයක් කියන්නම්. අද වෙනකොට බයිනන්ස් එකේ තියෙන්නේ ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන් බයිනන්ස් එකේ තියෙන රෙෆරල් එක. රයිට්. රෙෆරල් සිස්ටම් එකක් තියෙනවා. රෙෆරල්ස් එක ඇතුලේ ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන් affiliate program එක හරහා මේ රෙෆරල් affiliates එක හරහා ඔකේ බලන්න පුළුවන් ඔයගලන්ට බැංකින් වල කවුද වැඩිපුරම earn කරන අය 24ක් ඇතුලේ ඒගොල්ලෝ කොච්චර earn කරනවද කියලා හොයන්න පුළුවන් ඔයගලන්ට. මේක තුලට ගිහින් බලන්න පුළුවන්. ඒකේ බලන්න දවසකට 1 BTC එකකට ආසන්නව earn කරනවා. දවසකට 1 BTC එකට ආසන්නව earn කරන අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සේ ඒ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකත් එක්ක වැඩ කරලා හදාගෙන නැතුව අවුරුදු ගාණක් තිස්සේ හදාගෙන ඉන්න තියෙනවා. එතකොට මොකද හේතුද අද වෙනකොට ඔයගොල්ලන්ට රෙෆරල් දෙන්න කෙනෙක් නැහැ. මොකද හැම කෙනෙක් ළඟම බයිනන්ස් එකක් තියෙනවා. පොඩ මේ හේස්ටේ ඉන්න හැම කෙනෙක් ළඟම තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට දෙන්න බෑ. හැබැයි ඔයගොල්ලන්ට අලුත් දෙයක් ඒ අයට දෙන්න පුළුවන්. අලුත් දෙයක් දෙන්න පුළුවන් වෙන්න නම් ඒ අලුත් දේ ඇතුලේ තියෙන්න ඕන අර පරණ එකට නැති දෙයක්. ඒක පරණ එකට බයිනන්ස් එකට මේකේ තිබුණොත් තමයි ඔයගොල්ලන්ට මේ බයිනන්ස් එකට දෙන්න දෙන්න පුළුවන්. මොනවද එහෙම තියෙන්නේ කියලා අපි අද දවසේ කතා කරමු. මේ එක්ස්චේන්ජ් එකේ. රයිට්. මං කිව්වා වගේ පළවෙනි 100 ඇතුලේ තියෙන අපි පල්ලෙහාට යනවා.
මේ වෙනකොට 84 වෙනි ස්ථානයේ ඉන්නවා. මෙන්න මේ Bitfinex exchange එක 2022 ආරම්භ කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට coin market cap එකේ බලන්න පුළුවන්. පහුගිය පැය 24 ගත්තම ස්පොට් ට්‍රේඩින් වොලියුම් එක තියෙනවා මිලියන 958ක්. ඩොලර් මිලියන 958ක් තියෙනවා. right? එතකොට මෙන්න මෙතන තියෙනවා රිසර්ව් ඩේටා unavailable කියලා එකක්. ඒකත් මම ක්ලියර් කරලා යන්නම්. මේ රිසර්ව් ඩේටා සාමාන්‍යයෙන් එස්ටැබ්ලිෂ් වෙන්න MSB ලයිසන් එක ඇවිල්ලා ඊළඟට ඔඩිට් එක කම්ප්ලීට් කරලා ඒ දෙකම 2025 වසරේ මේක ඉවර වෙලා තියෙනවා. මේ දෙක කම්ප්ලීට් කරලා වසරක වගේ ආසන්න කාලයක් ඇතුළත තමයි මේක කම්ප්ලීට් වෙන්නේ. එතකොට ඒක ඔයාලට බලන්න පුළුවන් මේකේ විතරක් තියෙන එකක් නෙවෙයි. මම ওই කර්තේ ඒගොල්ලන්ට ක්ලියර් කරලා යන්නම්. ලෝකේ 15 වෙනි ස්ථානයේ ඉන්නවා Binance Trading කියන එක. ඒකෙත් මේ රිසර්ව් ඩේටා available. ලෝකේ 15 එක්කෙනාගෙත් නෑ, 21 එක්කෙනාගෙත් නෑ, 22 නෑ, 23 Binance US නෑ. ඒකට හේතුව තමයි මේ හැම එකටම ඔඩිට් කම්ප්ලීට් කරාට පස්සේ 1 year වගේ කාලයක් යනවා සාමාන්‍යයෙන් මේක කම්ප්ලීට් වෙන්න. ඒක නිසා ඒක අරුමයක් නෙවෙයි. නැත්නම් ඒ වගේ ත්‍රිටි කාරණාවකින් ඔයගොල්ලෝ මේක ඉන්ට්‍රොඩියුස් කරන්න ගියාට පස්සේ ඔයගලන්ගේ කමිටු එකක් හදාගන්න ගියාට පස්සේ මේ එක්ස්චේන්ජ් එක ඇතුලේ පුංචි කාරණාවක් නිසා මගේ ඇරෙන්න පුළුවන් නිසා මම ඒකත් ක්ලියර් කරා. ඊළඟට මම මේ කිව්වේ එවරේජ් ලික්විඩිටි එක ඔයගොල්ලෝ බලන්න 774ක් තියෙනවා. ට්‍රේඩ් එක්ස් එකේ එවරේජ් ලික්විඩිටි වල මේ එවරේජ් ලික්විඩිටි කියන්නේ එවරේජ් ලික්විඩිටි කියන්නේ සරල කතාව. ඔයගොල්ලෝ රුපියල් 1000ක් දීලා බැංකුවට දාන්න. බැංකුවට රුපියල් 1000ක් දානවා. බැංකුවේ ඒ 1000 අරගෙන බැංකුවේ තියාගෙන ඉන්නේ. ඔයාගේ බැංකු පොතේ තියෙනවා 1000යි කියලා. හැබැයි බැංකුව ඒ සල්ලි අරගෙන ණයට දෙනවා කාට හරි. ඒකෙන් හොයන පොලියෙන් තමයි ඔයාට පොලියක් ගෙවන්නේ. හැබැයි ඔයා හදිස්සියකට සල්ලි ගන්න යනවා බැංකුවට. රයිට්. ගන්න ගියාම බැංකුවේ 1000 ආපහු දෙනවා. ආපහු 1000 දෙනවා. ඒක ඔයා හිතන්න බැංකුව ඇතුළට යනවා සල්ලි දාලා තිබ්බ ඔක්කොම කට්ටිය. මම බැංකුවේ සල්ලි දෙන්න කොහොමද පාර ගිහින් ඉල්ලුවොත් නෑ ඒගොල්ලෝ මට දීලා තියෙන්නේ නාමතුන. හැබැයි ඒ මොහොතේ බැංකුවට දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අන්නේ දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි අපි කියන්නේ ලික්විඩිටි එක. එහෙම නැත්නම් ඒ මොහොතේ අවైలබල් ප්‍රමාණය. ඒ වගේ ඕනම එක්ස්චේන්ජ් එකක් එහෙමයි. ඒගොල්ලන්ට අපුලි తీරුම් ගන්න ඒගොල්ලෝ පරිහරණය කරනවා. ඒකට ඒ පරිහරණය කරන මුදල්ල හදිස්සිය කවුරු හරි ගිහිල්ලා ඉල්ලුවොත් ඊයක් ගන්න පුළුවන්. අන්න ඒ ගානට අපි කියනවා එවරේජ් ලික්විඩිටි ප්‍රමාණය. ඒකට මේකේ අපි ගත්තොත් Bitfinex එකට 774ක් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපි ආයේ උදේට මේ ලෝකෙ අංක එක වෙන්න Binance එකට හේතුවක් තමයි ඒගොල්ලන්ට 893ක් තියෙනවා. හැබැයි ලෝකෙ දෙවෙනියට තියෙන්නේ කීයද? 756යි. තුන්වෙනියට තියෙන්නේ 494යි. 765යි. 707යි. බලන්න අපිට 774යි. ඒ නිසා අපි අවුරුදු 4ක් ඇතුළත මෙච්චර වේගෙන් උඩට එන්න බලපාපු එක ප්‍රධාන කාරණයක් තමයි මේ කාරණය. right මේ එක්ස්චේන්ජ් ඔක්කොම මේ තැන් වලට ඇවිල්ලා තියෙන අවුරුදු 6කට වඩා එහා කාලයක් මේ සිස්ටම් වල. right ඒ වගේම මම තව කාරණයක් තියෙනවා. මෙන්න මේක බලා ගන්න ලෝකයේ 8වෙනි ස්ථානෙට ඉන්නේ KuCoin කියන එක්ස්චේන්ජ් එක තමයි ලෝකයේ 8වෙනි ස්ථානෙට ඉන්නේ. ඒකත් පොඩ්ඩක් බලලා තියාගන්න කියලා මම උගලන්ව අරන් යනවා තව තැනකට. ඒ තමයි අපි යමු next tick. ඔකට ඕනම දෙයක් ගැන අපි මෙහෙම මම කියනකොට ඒ වගේම Bitfinex එකකින් කියනකොට අපිට විශ්වාස කරන්න නොතර ඉන්න පුළුවන්. right මොකද මට බෙනිෆිට් එකක් තියෙන නිසා මම මේක කියනවා. එහෙම නැත්නම් කමෙන්ට් අයිති නිසා Bitfinex එකේ මේක කියනවා. හැබැයි අපි දන්නවා ඕනම දෙයක පොඩ් එකක් වෙන කියන්නේ. එහෙම නැත්නම් අපි දන්නවා දැන් ලංකාවේ ගත්තොත් අපි පොදු සමාගම් ගන්න. මේ පොදු සමාගම් වල ෂෙයා ඉෂුව කරලා තියෙන ෂෙයා සරන් තියෙන මිනිස්සු. එවනේ ෂෙයා සරන් තියෙන නිසා ඒගොල්ලන්ගේ ඇනුවල් ඔඩිට් එක කරලා මේ ෂෙයා වල ආයෝජනය කරපු අයට තහවුරු කරනවා මේ අවුරුද්ද සිද්ධ වෙච්ච ගනුදෙනු සියල්ල යහපත් පරිදි සිද්ධ වෙලා තියෙනවා. නිවැරදි මූල්‍ය අනුපාතයකට අනුව සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා කියන එක හරියාකාරව කටයුතු කරන්න දැනුම් දෙන්න. ඒකට මේකත් එක්ක right මේකත් එක්ක මිනිස්සු විශ්වාසයක් ගොඩනගා ගන්නවා. හරි මේ සමාගම අපි ආයෝජනය කරලා කොටස් පත්තර පමණ ඕගොල්ලෝ ඒක හරියට පරිහරණය කරලා කටයුතු කරලා තියනවා කියන එක. right ඉතින් ඒක නිසා
අපිට වැදගත්ම දෙයක් තමයි මේ මොහොතේදී මෙන්න මේ තර්ඩ් පාර්ටි ඔඩිට්. මොකද තර්ඩ් පාර්ටි ඔඩිට් කරන සමාගම් අතරින් ලෝකයේ මේ ශිෂ්ටයේ අංකික තමයි කියන්නේ සර්ටික් කියලා. නම්බර් 1. මේ ශිෂ්ටයේ නම්බර් 1 තමයි සර්ටික් කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ආ, ඒ වගේම මම සර්ටික් ගැන කියන්න කලින් චූටි දෙයක් මතක් කරන්න ඕන. අද දවසේ අමුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපිත් එක්ක. ඒක නිසා අවසානයේට ඔහු යම් ෂෙයාරින් එකක් කරයි ග්ලෝබල් මේ වෙනකොට විශාල වැඩ කොටසක් කරන සුබයන්ට අද දවස් සම්බන්ධ වෙලා ඉන්නත් මම පස්සේ අවස්ථාවක් දෙනවා කතා කරන්න. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒක නිසා මගින් යන්න එපා. කවුරු හරි කෙනෙක් මේ දැනගෙන ඉන්න කාරණා වෙන්න පුළුවන් නැවත අහන්නේ. ඒ වුණත් පොඩ්ඩක් සම්බන්ධ වෙලා ඉන්න. right. එහෙනම් මේ සර්ටිෆිකේට් හරි වැදගත්. හොඳට මතක තියාගන්න. මොකද මේ සර්ටික් ඔඩිට් එකේ ඩේලි මේක අප්ඩේට් වෙනවා. උදේට යනවා. මාර්ක්ස් අප්ඩේට් වෙනවා. ඒකට සර්ටික් එකේ මේවා අප්ඩේට් වෙන නිසා right ඕගලන්ට මෙන්න මෙතන බලවිල්ල බලන්න පුළුවන්. දැන් මේ එක එක එක්ස්චේන්ජ් වල මාර්ක් ලෝකේ විද්වලේ ඒ තුනක් තියෙන එකම එක්ස්චේන්ජ් එක තමයි වයින්ස් එක. තුන එක්ස්චේන්ජ් එක වයින්ස් එක ඒ තුනක් තියෙනවා. ඊට පස්සේ ඒ දෙක තියෙන ඒවා තියෙනවා 10ක්. ඊළඟට ඒ වන් තියෙන ඒවා ගොඩාක් තියෙනවා. අපි එනකොට ලෝකෙ 30 වෙනි ස්ථාන. දැන් ඊයේ දවසේ අපි ෂෙයාරින් එකක් කරා සමහර අය මෙතන ඉඳිද්දි අපි ඊයේ දවසේ කරනකොට අපි හිටියේ 32 වෙනි ස්ථානයකට. අපි අද වෙනකොට 30 වෙනි ස්ථානය දක්වා උඩට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ ලෝකෙම රයිට්. එතකොට අපි ප්‍රයිම් මාකට් කැප් එකේ 84 ඉතින් නැත්නම් සර්ටික් ඔඩිට් එකේ අපි මේ වෙනකොට ඔයගලන්ට පේනවා 30 වෙනි ස්ථානේ ඉන්නවා. ඒ වගේම අපිට වඩා උඩින් හිටපු ගොඩාක් එක්ස්චේන්ජස් මං කියේ ලෝකේ 8 වෙනියට හිටපු 2 එකක් ඉන්නේ පල්ලෙහාට. ඒ වගේම මේ P2D, බිග් බැංක්, හිට් BTC මේ ඔක්කොම රයිට් කොයින් මාකට් කැප් එකේ උඩින් ඉන්න හේතු කමියුනිටි එකයි ඒගොල්ලෝ ගත කරලා තියෙන කාලය එක්ක. හැබැයි තර්ඩ් පාර්ටි ඔඩිට් එකට ගියාට පස්සේ ඒ ඔක්කොටම වඩා උඩින් මේ බිට්‍රේඩ් එකේ. ඒක නිසා අපිට විශ්වාසය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් මේ තර්ඩ් පාර්ටි ඔඩිට් එක මම ඕගලන්ට කිව්වා බිට්‍රේඩ් එක මේක ඉතින් ඕගලන්ට බලන්න පුළුවන් 4 years තමයි බිට්‍රේඩ් එක තියෙන්නේ. බලන්න මෙතනින් උඩ ඉන්න හැම එක්ස්චේන්ජ් එකක්ම බලන්න අවුරුදු 7යි 8යි 9යි 13යි 18යි 9යි 8යි 5ක් ඉන්නවා එක්සයි බිට් එකේ විතරක්. පහකින් ඇවිල්ලා ඉන්නවා ඒ අපි හතර අනිත් ඒවා ඔක්කොම ඊට වඩා වැඩි කාලයක් ගත කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අවුරුදු 7ක් ඇතුළත මේ තරම් ප්‍රෝග්‍රස් එකක් ගත්ත එකම එක්ස්චේන්ජ් එක තමයි මේ බිට්‍රේඩ් එක කියලා කියන්නේ. අපි කියන එකක් මම කියනවා බිට්‍රේඩ් එක කියනවා නෙවෙයි තර්ඩ් පාර්ටි මේ හැම මේ එක්ස්චේන්ජ් එකක් මේ ඔඩිට් කරති සර්ටික් මම මේ සර්ටික්ස් ලයිව් වෙබ්සයිට් එකේ ඉන්න ඕගලන්ටත් මේ වගේ බලන්න පුළුවන් ඒකෙන්. රයිට්. ඊට පස්සේ අපි එනවා කොහෙටද බිග් ට්‍රේඩ් එක්ස් එකට. රයිට්. ඉතින් බිග් ට්‍රේඩ් එක්ස් එකට එන්නේ බිග් ට්‍රේඩ් එක්ස් එකට ආවට පස්සේ මේ තියෙන බිග් ට්‍රේඩ් එක්ස් එකේ මේජර් වෙබ්සයිට් එක. ඉතින් ඔයගලන්ට මේකේ ඇප්ලිකේෂන් ඔක්කොම තියෙනවා. iOS Android apps තියෙනවා. හැබැයි iOS Android app වලට අමතරව මෙතන වෙබ්සයිට් එක තියෙනවා. ඉතින් මම අද දවසේ මේ පහසු සඳහා වෙබ්සයිට් එක through ඔයගලන්ට පෙන්නන්නම්. මේ මොකක්ද මේ එක්ස්චේන්ජ් එකේ සියලු කරුණු කාරණා ටික. එතකොට මෙතෙන්ට ආවට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් සාමාන්‍ය එක්ස්චේන්ජ් එක අපි දන්නවා ස්පොට් ට්‍රේඩින් කරන්න පුළුවන්, ෆියුචර් ට්‍රේඩින් කරන්න පුළුවන්. ඒ ඔක්කොම මේක තියෙනවා. කෙනෙකුට වෙන නම් ෆියුචර් ට්‍රේඩින් කරන්න පුළුවන්. right. ඒ වගේම තව කාට හරි කෙනෙකුට වෙන නම් ස්පොට් ට්‍රේඩින් කරන්න පුළුවන්. ඊට ගියොත් ඔක්කොම
setting suddenly paradigm. Right, එතකොට ස්පොට් ට්‍රේඩින් කරන කෙනෙක් නම් ස්පොට් ට්‍රේඩින් කරන්න පුළුවන්. එයාට ෆියුචර් මොනවා හරි ට්‍රේඩින් කරන කෙනෙක් නම් එයාට ඒක කරන්න පුළුවන්. හැබැයි අපි අද දවසේ කතා කරන්න යන්නේ මේ ඔක්කොටම වඩා වැදගත් දෙයක්. ඒ තමයි අපි කතා කරන්න යන්නේ බයිනෑන්ස් එකට නැති. මම කිව්වා බයිනෑන්ස් එකට නැති දෙයක් තියෙනවා නම් අපිට මේකේ වැදගත් දේ තියෙන විදිහට බයිනෑන්ස් එකට නැති විශේෂී කාරණයක් තියෙනවා. ඒ තමයි AI bot module එකක් තියෙනවා මේක. ඒක බයිනෑන්ස් එකට මේ AI bot module එකක් නෑ. ඒ වගේම බයිබිට් එකට මේ වගේ මොඩල් එකක් නෑ. ඒ වගේම කීකේන් එකට නෑ. ඔව්. ඒ වගේම බයිනෑන්ස් එකට නැති තව දෙයක් තියෙනවා මේකේ. මම මේ AI bot එකට යන්න කලින් කියන්නම් Visa Mastercard. ඔයගොල්ලන්ට මේ එක්ස්චේන්ජ් වලට එක ඇතුලෙන් ගන්න පුළුවන් Visa Mastercard එක. Visa Mastercard එක අරගෙන ඔයගොල්ලන්ට ඩිගෙට් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මේ සියලු ක්‍රිප්ටෝ වලින් පාවිච්චි කරන්න පුළුවන් මේ එක්ස්චේන්ජ් එක ඇතුලේ උපයන ආදායම් මේ වගේම වෙන කොහෙන් හරි උපයනවා නම් USDT හරි BTC හරි Ethereum හරි ඕන දෙයක් මේ කාඩ් එක through පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කාඩ් එකක් මේක ඇතුලේ already available ඕන කෙනෙකුට ගන්න පුළුවන් තමන්ගේ KYC එක කරාට පස්සේ. හරියට අපි මේ කතා කරන්නේ මේ AI bot module එක මේ මම අද දැන් ඔයගලන්ට security registrations ඔක්කොම පැහැදිලි කරා. right ඒ වගේම මොකද මට අමතකුණා කියන්නේ MSB license තියෙනවා. MSB license එක කියලා කියන්නේ ඇමරිකා එක්සචේන්ජ් ජනපදයේ සෙන්ට්‍රල් බැංක් එක through ඉෂුව කරන එක්ස්චේන්ජ් එකක් හැටියට ඔපරේට් කිරීම සඳහා අවශ්‍ය ලයිසන් එක තියෙනවා. right ඒ වගේම ලෝකේ නම්බර් 1 ඔඩිට් ෆර්ම් එකේ ඔඩිට් එක තියෙනවා. ඒකෙන් ලෝකේ 3000 එක්ස්චේන්ජස් ඇතුලේ 30 වෙනි ස්ථානට ඉන්නවා. right ඒ වගේම ඩොලර් බිලියන එකකට වඩා ඩේලි ට්‍රේඩින් වොලියුම් එකක් තියෙන මැසිව් එක්ස්චේන්ජ් එකක් ගැන අපි මේ කතා කරන්නේ. ඉතින් මේ වගේ එක්ස්චේන්ජ් එක ආයෝජනය හරහා විශාල ආදායමක් ගන්නත් ඒ වගේම සම්මුත එකක් බිට් කරලා විශාල ආදායමක් ගන්නත් මේ දෙකම අපිට කරන්න පුළුවන්. right එතකොට මෙතන මම කිව්වා වගේ මෙතන ඔයගොල්ලන්ට මේ AI dot module එක තමයි වැඩ කරන්නේ. මේ AI dot module එක හරහා ඔයාලට හැකියාව තියෙනවා AI daily කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ බැංකුවේ සල්ලි දාන්නේ සේවිංස් account එකට. ඒ වගේ ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා සල්ලි දාන්න මේ මේ AI daily model එක. දාලා ඔයගොල්ලන්ට දවසකට 0.1 ගණන් ලාභයක් ගන්න පුළුවන් පළවෙනි සතියේ, දෙවෙනි සතියේ 0.13ක්, තුන්වෙනි සතියේ වෙන 0.16ක්, හතරවෙනි සතියේ වෙන 2.9ක් මේ විදිහට 0.25ක් daily උපරිම ගන්න පුළුවන්. ඒ වගේම අවුරුද්දම ඔයගොල්ලෝ තිබ්බොත් 90ක් ඔයගොල්ලන්ට 92.5 ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. right ඒතර මේකට මේ වෙනකොට ආයෝජනය කරපු අය ඉන්නවා 55587ක් ලෝකේ. ඒ වගේම පවර්බිල් 24 ඇතුළත 111 දෙනෙක් මේ මොඩියුල් එකට සල්ලි ආයෝජනය කරලා තිනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ හතර තමයි වැදගත්ම හතර කස්ටඩි මොඩියුල් හතර. ඒත් මේ හතරෙන් මේ වෙනකොට වැඩිම පිරිසක් ආයෝජනය කරලා තියෙන්නේ මේ 360 days නැත්නම් දවස් 360 කියන එකට. ඒකට හේතුව තමයි දවස් 360 මොඩියුල් එකේදී ඔයගොල්ලන් දවසකට 0.5 ගන්න. ඒ කියන්නේ මාසෙකට 15%ක රිටර්න් එකක් ගන්න පුළුවන්. අවුරුද්දට 180ක රිටර්න් එකක් ගන්න පුළුවන්. ඒ වගේම අවුරුද්ද අවසානයේදී ඔයගොල්ලන් කැපිටල් එක හරියට ඔයගොල්ලෝ අවුරුද්දේ FD එකක් දැම්මා. FD එකක් දැම්මොත් ඩොලර් 10,000ක ඩොලර් 18,000ක අවුරුද්ද පුරාවට මාසෙට ඩොලර් 1,500 ගන්න අවුරුද්දට ඩොලර් 18,000ක් හම්බ වෙලා වාගේ ඩොලර් 10,000ක් අවුරුද්ද අවසානයේදී එනවා. හැබැයි වැදගත්ම දේ තියෙන්නේ මේ ඩොලර් 10,000 අර බැංකු පොතේ කතාව තමයි. ඩොලර් 10,000 ඔයාගේ එක්ස්චේන්ජ් වොලට් එකකින් එළියට යන්නේ නැහැ. ඔයාගේ එක්ස්චේන්ජ් වොලට් එකේ තමයි තියෙන්නේ. එක්ස්චේන්ජ් වොලට් එක ඇතුලේ තියෙද්දි AI කස්ටඩි මොඩියුල් එක through මේ AI bot trading මොඩියුල් එකට ඒගොල්ලෝ මේක පාවිච්චි කරනවා. එතකොට එක්ස්චේන්ජ් 100කට එහා right එක්ස්චේන්ජ් 100කට එහා යූස් කරන්න පුළුවන් AI bot මොඩියුල් එකක් තමයි මේ එක්ස්චේන්ජ් එකේ තියෙන්නේ. ඒගොල්ලෝ ඒකේ පළවෙනි වතාවට තමයි මේ වගේ මොඩියුල් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකට මේ කස්ටමර් බේස් එක වේගින් ජනප්‍රිය කරන්න තමයි
මේකේ හදලා තියෙන්නේ මේ කමියුනිටි බිල්ඩින් ප්‍රෝග්‍රෑම් එකේ එහෙම නැත්නම් අපි කියන ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකේ. ඒකට මේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකේ ඕගොල්ලන්ට මම කිව්වා වගේ එක්ස්චේන්ජ් එකේ නීති පැත්ත පැහැදිලි, ඔඩිට් එක පැහැදිලි, ටර්නෝවර් එක මැසිව්, ග්‍රෝත් එක හොඳයි, ෂෙල් ක්‍රෙඩිබිලිටි ටික තියෙනවා. ඒකට ඕගොල්ලන්ගේ මුදල් එළියට යන්නේ නැහැ. එක්ස්චේන්ජ් වලට එකේ තියෙන්නේ. 100% ඔයගොල්ලෝ ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ලොකු වැදගත්කමක් තියෙන ආයෝජකයෙක් හැටියට. හැබැයි මේක ආයෝජනය කරද්දී විචිත්‍රා කරනවා මේක මේ කමියුනිටි ඉන්ට්‍රුව. මේක ආයෝජකයන්ට තමන්ගේ ආයෝජනය කරගෙන කිසිම ගැටලුවක් නැතුව 10,000ක් දැම්ම 10,000 දැම්ම 18,000 ලාභයක් මේ ගත් අවුරුද්ද පුරාට 10,000 කැමති නම් යොජ්ජෝ කරන් කැමති නම් ඊළඟ අවුරුද්දට කන්ටිනියස්. රයිට් කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ඒකට ආයෝජනයෙන් තමන්ගේ එක්ස්චේන්ජ් වලට කියන්නේ අනේ ප්‍රොෆිට් ඔක්කොම මේකේ වීසා හරි මාස්ටර් හරි කාඩ් එක ගත්තා පාවිච්චි කරා. ඒ ආයේ බැංකු වලට ට්‍රාන්ස්ෆර් කරන්න ඒ ඕනේ ලෝකේ රටවල් 190කට වඩා මේ කාඩ් එක වැඩ කරන ඕගොල්ලන්ට කෑස් විත්ඩ්‍රෝ කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක නිසා මේක හරිම වැදගත්. ඉතින් මේ ලාභය ඔයගොල්ලෝ ආයෝජකයෙක් හැටියට මේක ලබන්න පුළුවන්. රයිට් ඉතින් මේක ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇප් එක ඇතුලේ සියලු කර්ම කාරණා ටික තියෙනවා ඕගොල්ලන්ට ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේම මම වගේ ඕගොල්ලන්ට පුළුවන් අපරයක් දෙන්න මේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එක ප්‍රොමෝට් කරන කෙනෙකුට ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. මම ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එක ගැන පොඩි අඳුනගන්නස් කරන්න. රයිට් අපි යමු ඔලිවර් ජීරෝ ගැනත් මම පොඩ්ඩක් කියලා යන්න. ඔලිවර් ජීරෝ තමයි මේ බ්‍රෑන්ඩ් එකේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්. ඒකට අපි ගන්නවා ලෝක ජනප්‍රියම ක්‍රීඩාව තමයි ෆුට්බෝල් කියලා කියන්නේ. ඒක ෆුට්බෝල් වල ලෝකේ ඔලිවර් ජීරෝ කියලා කියන්නේ AC මිලාන්, රයිට් චෙල්සි ඒ වගේ ප්‍රධාන තුලේ ලීග් තරඟ වලට සහභාගී වෙන ඒ වගේම ෆ්‍රෙන්ච් ටීම් එකේ නැත්නම් ෆ්‍රාන්ස් කම්පැනි මේ මේන් ස්ට්‍රයිකර් ඕම් ලොක් පිෂ්ලානේ දිනපියලානේ ඔවුන්ගේ මේන් ස්ට්‍රයිකර් තමයි ඔලිවර් ජීරෝ කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ බ්‍රෑන්ඩ් එකකට ජොයින් වෙන්න $1 මිලියන ගාණක් චාර්ජ් කරන ඒ වගේම එයා වගේ කෙනෙක් මේකට සම්බන්ධ වෙන්න කලින් රයිට් එයාගේ ලීගල් ටීම් එක අනිවාර්යයෙන්ම මේකේ හැමදේම චෙක් කරලා මේ වගේ දෙයකට දාන්නේ මොකද ඔලිවර් ජීරෝ කියලා කියන්නේ විතරක් මැසිව් බ්‍රෑන්ඩ් එකක්. රයිට් මේ පර්සනැලිටි එක. ඒක නිසා ඔහුගේ පර්සනැලිටි එක ඕන කෙනෙකුට ටැක්ස් ගිණුමට ගිහින් බලන්න පුළුවන්. ඔහු ඒකේ සියලු තොරතුරු දාලා තියෙනවා. එයා මේකට සම්බන්ධ වෙලා තියෙනක ලොකු මේකක් වැලිඩ් පොයින්ට් එකක් ඉස්සරහට යනකොට. රයිට් මේ AI bot module එක ගැන අපි කතා කරමු. AI bots module එකේ මේ තියෙන්නේ සංකීර්ණ වගේ මේ කාඩ් එක ගැන ඩීටේල්ස්. මේ කාඩ් එකේ වැදගත්ම දේ තමයි ඕගොල්ලෝගේ earnings හැම දෙයක්ම මේ අපි කාඩ් එකට දැනවම රයිට් මේ කාඩ් එකේ ඕගොල්ලෝ බලන්න funds custodied by Standard Chartered Bank. ඔයගොල්ලෝ මේ කාඩ් එකට දාන හැම මුදලක් මේ එක්ස්චේන්ජ් එක ඇතුලේ වෙනම සෙක්ෂන් එකක් තියෙනවා කාඩ් එකට. ඒ ඔයගොල්ලෝ කාඩ් වොලට් එකට දාන හැම USDT එකකටම අදාළව ඊට අදාළ ප්‍රමාණයක් පෙක් වෙනවා for Standard Chartered Bank එකේ. right funds custody එන්නේ Standard Chartered Bank එකේ එකට වියදම් කරන්න. ඒකට Standard Chartered Bank එකේ ඔයගොල්ලන්ගේ නමින් account එකක් තියෙනව නෙවෙයි. ඒකට Standard Chartered Bank එකේ TRADEX එක නමින් මේ කාඩ් එක වෙනුවෙන් CCC ගිණුමක් තියෙනවා. ඒකට ඒක ඇතුළට මුදල් යන්නේ. ඒකට ඔයගොල්ලන්ට මම කිව්වා වගේ අර මේ බදු ප්‍රශ්න සමහර දේවල් මේ ඔපන්ලි කතා කරන්න ඕනේ. නමුත් සමහර දේවල් නැග කරගන්න එතන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම දැන් විදේශ ගත වෙනකොට ඔයගොල්ලන්ට ඩොලර් ගන්න ප්‍රශ්න එනවා. ඒ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකෙදි. තමන්ගේ දරුවෝ විදේශ අධ්‍යාපනයට යවනවා නම් ඒ කිසිම දෙයකදී ගැටලුවකින් තොරව ඒ සියලු ගණන් කරගන්න පුළුවන් මේ කාඩ් එක හරහා. ඒක නිසා මේක හරි වැදගත් ඔයගොල්ලන්ට. මේ තියෙන BPX කාඩ් එක කියලා කියන්නේ Global Passport for Digital Assets. ඒක නිසා මේක ග්ලෝබල් පාස්පෝර්ට් එකක් වගේ තමයි ඩිජිටල් ඇසෙට්ස් වලට මේක ඔයගලන්ට හරි වැදගත්. රයිට්. ඒ වගේම මේක තමයි ලෝකේ ක්‍රොස් බෝඩර් ෆී එක අඩුම. ඔයගොල්ලෝ දන්න එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා රටවල් අතර මුදල් විනිමයේදී ක්‍රොස් බෝඩර් ෆී එක අඩුම කාඩ් එක තමයි මේ කාඩ් එක. රයිට්. මේ තියෙන්නේ මම කිව්වා වගේ ඔයා ආයෝජකෙක් නම් ඔයාට කොච්චර ප්‍රමාණයක් පිට යන්න පුළුවන්ද කියන එක. ඔයා දවස් 30ට ආයෝජනය කරොත් මාසෙකට 109ක් දවස්
90කට දානවා නම් මාසෙකට 10.5 මාස 180කට දානවා නම් මාසෙකට 12ක් ඒ වගේම අවුරුද්දකට දානවා නම් මාසෙකට 15ක් වාට උපයන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන කම්පවුන්ඩින් එහෙම නැත්නම් තියෙන වැල් පොලි කියන වැල් පොලියක් හම්බ වෙනවා. ඔයාගේ දවසේ ලැබෙන ලාභය දවසේ යුද්ධ කරලා ඉතින් ඔයාලට වැල් පොලියක් අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ලොකු ආයෝජනයක් ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ ඇවිල්ලා අපි කතා කරපු affiliate program එක. ඒතර මේ affiliate program එක හරි වැදගත්. මම කියේ Binance එකේ මේ වෙනකොට මේ කාලේ affiliate program වලට සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ම අද වෙනකොට මිලියන ගාණක් ඉල්ලලා ඩොලර් මිලියන ගාණක් ඉතලා තියෙනවා. ඒ වගේම අදටත් ඉතිරෙනවා. ඒක නිසා අපි මේ ආරම්භයේදී මේ තරම් වේගෙන් වෙන මේ South Asian countries වලට දැන් තමයි මේක penetrate වෙන්නේ. හැබැයි big tradex එක ජපානයේ, කැනඩාවේ, බ්‍රසීල්, ඒ වගේම සවුත් කොරියා මේ රටවල ඉතා ජනප්‍රියයි. හැබැයි අපේ රටවල් වලට දැන් තමයි මේක එන්නේ. මොකද පළවෙනි ටික ඇතුළට මේ ගමන නිසා සහ expand වෙන්නේ ඒක ඇතුළට. ඒක නිසා මේකේ ප්‍රයෝජනෙ ගන්න ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මේ වෙලාවේ. හොඳ affiliate system එකක් මේක. මේක MLM එකක් නෙවෙයි. හොඳින් නෝදන්න. multi level marketing information marketing නෙවෙයි. referral තියෙන දෙකයි. referral තියෙන දෙකයි. පළවෙනි එක සහ දෙවෙනි. එතනින් ඔයගොල්ලන් තියෙන VIP trade level එක. VIP trade level එක Binance එකේ ගත්තත් තියෙනවා. Bybit එකේ තියෙනවා. Bitcoin එකේ තියෙනවා. exchange එකේ දිනව කරන්න ගිහින් බලන්න පුළුවන්. මේ හැම exchange එකකටම පොදුයි. හැබැයි ඕගොල්ලෝ මම මේ AI bot model එක තියෙන්නේ මේකේ ඔයගොල්ලෝ හරියට කම්යුනිටි එකක් හදාගත්තොත් ඔයාලට මේ 2026 මේ මාස දෙක ඔයා මහන්සිලා ඔයාගේ ආයෝජනය ආයෝජකෙන්න හොඳ දැනෙන ප්‍රමාණයට ආයෝජනය කරගන්න. ඒ වගේම ඔයා කම්යුනිටි එකක් බිල්ඩ් කරගන්න පුළුවන් කියන මේ මාසේ තාමාර මහන්සිලා කම්යුනිටි එකක් හදාගන්න විශේෂ වාට ලොකු ගමනක් හදාගන්න පුළුවන්. ඒ බ්ලොග් එක හදාගන්න ගමන ඔයාට ඉදිරි වසර ගණනාවක් තිස්සේ මේ එක්ස්චේන්ජ් එකේ ග්‍රෝත් එකක් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. අන්තිම වගේ Binance එකත් එක්ක එකතු වෙච්ච අය අද උතනට ඇවිල්ලා. අද අපිට ගිහලා Binance එක අලුතෙන් කෙනෙකුට දෙන්න අමාරුයි ඊට දීලා. මොකද හේතුව හැම කෙනෙක් ළඟ තියෙනවා. හැබැයි මේක නෑ. ඒක නිසා මේක අපිට මේ කාඩ් එක තියෙනවා ඔක්කොම තියෙනවා. ලොකු දෙයක් තියෙනවා ඔයගලන්ට මේකෙන් කරගන්න. මේකේ ආදායම ඔයගලන්ට මොහිතන තැනකට ගෙන යන්න පුළුවන් ආදායමක් තියෙනවා. හැබැයි මේක මම කිව්වා වගේ අර මේ අර CCA ආයෝජනය කරලා කට්ටිය එකතු කරන ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි. මේක එක්ස්චේන්ජ් එකක්. එක්ස්චේන්ජ් එක දැන් අපි FD දානකොට විචාර CC FD දාන්නේ. FD දාන්නේ හරියට දැනන ගානක් FD දානවා. ලක්ෂ 10 15 කොහොම තමයි FD දානවා. right? ඒ වගේ FD එකක් අපි දානවා කියලා හිතාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. මොකද දැන් මේ දවස්වල එක්ස්චේන්ජ් වල ප්‍රොමෝෂන් තියෙන මේ ඔයගොල්ලෝ මේ දවස්වල ප්‍රොමෝෂන් එකක් ඊයේ දවස්වල ආරම්භ කරලා තියෙනවා. ඒක ටීම් ප්‍රොමෝෂන් එකක් හැටියට ඉන්ඩිවිජුවල් ප්‍රොමෝෂන් එකක් හැටියට සම්පූර්ණ තොරතුරු හෙට වෙනකොට ෂෙයා කරන්න. එක්ස්චේන්ජ් එක ඇතුලේ තියෙනවා මේ වෙනකොට ඔල්රෙඩි ඩික්ලෙයාර් කරලා ඒකේ ඔයගලන්ට පෝස්ට් එකක් ගෙනා ගන්න පුළුවන්. ඒ වගේම ආඩියෝ එකක් ගෙනා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මේකේ ඊළඟ පස්වෙනි සංවත්සරයේ වෙනුවෙන් කරන ඉවෙන්ට් එක මැසිව් ඉවෙන්ට් එකක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. ඒවා දිනා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවන් ගණනාවක් තියෙනවා. ග්ලෝබල් ලෙවල් එකකින් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ වැදගත්ම කාරණයක් තමයි මේ AI ට්‍රේඩින් හරි AI කස්ටඩි බෙට් මොඩල් එකේදී හරි අපිට තියෙන ලොකුම රිස්ක් තමයි අපේ මුදල අහිමි වෙන්න පුළුවන්ද, අපිට ලාභය අඩු වෙන්න පුළුවන්ද, අපිට කැපිටල් එක නැති වෙන්න පුළුවන්. ඒකටත් සොලියුෂන් එකක් දීලා තියෙනවා. මේකේ ෆන්ඩ් පූල් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඩොලර් මිලියන 10කින් ආරම්භ කරන ෆන්ඩ් පූල් එකක්. අද වෙනකොට ඔයගලන්ට එක්ස්චේන්ජ් එක ඇතුලේ බලන්න පුළුවන් ඩොලර් මිලියන 64 ඉක්මනට ෆන්ඩ් එකක් මේ වෙනකොට හදලා තියෙනවා. මේ කැපිටල් ආරක්ෂා කිරීම සඳහා. ඒක නිසාම එක්ස්චේන්ජ් එක ඇතුලේ ඔයගලන්ට භාගවල දාලා තියෙන ප්‍රින්සිපල් ගැරන්ටි කරනවා. right? ප්‍රින්සිපල් එකටම කියන්නේ මේ කියන එක ඒගොල්ලෝ ගැරන්ටි කරලා තියෙනවා. ඒ වගේම අඩි ලාභයක් ආවොත් ඒ ලාභේ රිකවර් කරන්නත් ඒක හරහා අවස්ථාවක් හදලා තියෙනවා. right? ඉතින් මම හිතනවා මේ ඒගොල්ලෝ හරියට මේක ඔළුවට ගන්න අරගෙන මේක අර මම කිව්වා වගේ මේක හොඳ ආයෝජන අවස්ථාවක්. ඒ වගේම හොඳ කමියුනිටි එකක් හදා ගන්න පුළුවන්. හොඳ සස්ටේනබල් ඒ වගේම
වටින ප්‍රොඩක්ට් එකක්. ඉතින් වටින ප්‍රොඩක්ට් එකේ වටිනාකම බාල කරන ආකාරයෙන් කටයුතු කරන්න එපා. මම කිව්වා වගේ අර මිනිස්සු එකතු කරන MLM ප්‍රොජෙක්ට්ස් එකක් නෙවෙයි මේක. හොඳ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකක්. බයිනෑන්ස් එක එදා ජනප්‍රිය කරපු අය අද වෙනකොට මිලියනර්ස් වෙලා ඉන්නේ. අර බිට්‍රේඩ් එක අද ජනප්‍රිය කරන අය අනිවාර්යයෙන්ම ඉදිරි වසර දෙක තුන ඇතුළත සම්සම්මත වෙනවා. ඒ නිසා ඒකේ ප්‍රයෝජනෙ ගන්න මේක ලොකු අවස්ථාවක් තියෙනවා. මේ වෙනකොට සවුත් ඒෂියන් මාකට් එකට අපිට අලුතෙන් ඇවිල්ලා තියෙනවා. රයිට්. ඉතින් වැඩිදුර අවසානට කතා කරන්න කලින් අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න මම කිව්වා වගේ මිස්ටර් බ්‍රයන්ට් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම Brian, are you there? Let me make you the host. Yes, yes, Hi, Brian. hi everyone. Here. Okay. Yes, welcome for Good to this. hear. Good to hear. Okay, so how's everybody doing? So where are we start? Where did we stop for the entire presentation? Actually, every Tuesday and every Friday we are doing a singular presentation for our team. And yesterday, Right. actually, we did a full app training. Yesterday, we did around 60 people have joined yesterday. We did a full training for the how to use the application and all these things yesterday. Right. But every Tuesday and Friday, we are doing a singular presentation. So that's why I invited you today, and I'm expecting in every week the global leaders to be joined with us and share their knowledge and how they have done and all these things. It will be, Okay. Yeah. valuable for the Sri Lanka team. Okay. As you can see, okay, I'm sure everyone also know that for BitTradex, our biggest market is in the Japan market. Okay, they are expanding at a very rapid speed, and currently they are reaching out to other parts of the world, which Latin America is the up and coming at this at this current time. Okay, Korea have always been very stable. Korea is always at the number 3 of the entire BitTradex community, while number 2, the runner up to Japan, is Canada, okay, which is the first few groups that actually join into the entire BitTradex community. Okay, we are rapidly expanding to a lot of part of the world. Even in the South Asia side, we do have a expansion team in Bangladesh and so on. Okay, of course, up and coming from Sri Lanka and a lot of other countries. Okay, the company also have very huge very huge potential, and looking forward to all this expansion from our South Asia side. Okay, we have Pakistan. Recently, we just had a seminar development over there. Okay, guys, so sorry. Give me 1 minute. Give me 1 minute. So Brian, I'm body summary ka kaya. You back? Okay. Yep. So sorry. Okay. So it's a very exciting time. Of course, as everyone know, we just had our Jeju Island first event of this year 2026. A lot of new news have been giving out. Okay, especially during March, we will be also looking at being headquartered in a certain country. Currently, they are looking at either Abu Dhabi or Qatar, but high chances it will be in Abu Dhabi. Okay, currently still fixing. Okay, by March we will be headquartered over there, and also getting relevant license for operations. Okay, and of course at this current moment, what do we have now? In the Jeju event, they actually released a very exciting challenge, which is a team challenge. Okay, to achieve the highest AUM, the highest building in the entire ecosystem. Okay, details is already in the BitTradex, your own account, your own exchange. So you click in and you see the top notification bar, and you will see the entire criteria how to participate. Of course, there are 2 segments. Okay, one segment is you join as a team,
Okay, the other segment is you fight as an individual. Okay, exciting part is definitely the team. It is like a playing game. I'm looking at the entire rules and regulation about the challenge. Okay, it is as good as banding together and fighting the war to challenge for the highest point achieved. Okay, very exciting time. Okay, for details about the entire event, okay, the entire challenge, okay, I will write a type out, okay, and send it to you guys in the group chat. Okay, so exciting development. Okay, of course there is second half also in March. Okay, in the month of March, a lot is going to happen. Okay, including the RWA. Okay, new tokenized products will be also be out in the Bitradex exchange. Okay, and it is not just one product; it's multiple other securities also joining into the RWA system. Okay, there's a lot of development that they are building on for the Bitradex ecosystem. So for further development for 2026, okay, it will further be reviewed in the next event, okay, in May. Okay, so those that are with us, stay tuned. Okay, thank you, Brian. Go to Brian. Brian, so you Yep. will be sharing the whole detail about the competition, right? Yes, I will share the whole details about the competition, but you see that it is individual, okay, individual challenge. Actually, let me verbally tell you, individual challenge is quite easy. It's either you do a self-investment or you Mm. direct sponsor someone. So if you do a self-investment, for example, okay, it is also by accumulative point system. If I invest it by myself, let's say I invest 1,000, okay, so that 1,000 will be multiplied by self-investment by 1.2, okay, by 1.2. So if I invest 1,000, I will get 1,200 points accumulated in my challenge system. Okay, if I invest 100, I will get 120 points in my individual challenge system. Okay, should you go and direct sponsor anyone, okay, the entire AUM that they participated into the Bitradex exchange, okay, is one-to-one calculated in your point system. So today, if for example, I sponsored Mr. Lucky to actually join us, and he come in with 10,000, okay, AUM into the Bitradex system, I automatically in my individual challenge I will have 10,000 points. Okay, that is for the individual challenge award. Okay, Yes. very straightforward, very simple. Okay, with regards to the team building point system, okay, it is you have a clan master, you have a team leader. Okay, so team leader will create a group. Okay, and after that send out invitations to these individual teammates that are going to join him for this team challenge. Okay, So so the existing members can join the team or new members? existing members can join the team. New members, they must subscribe. After they subscribe, they can join the team. Okay, you have to be a registered user of Bitradex in order to join the challenge. Okay, so it's also by team challenge is also by points accumulation system. But how is the accumulation system count the points counted? Okay, today every new sales, every new AUM, okay, that come into the system. Okay, let's say today we have 10,000. Someone come in with 10,000 to put into the Bitradex AI bot system. Okay, this 10,000, it will depends on how long he actually custodian the entire amount. Let's say he custody the amount in 30 days. Okay, so the point accumulated will be 10,000 times, okay, 8.33%. Okay, so it's 833.33. Okay, but if it is 90 days, the 10,000 will be 25% of it. So you multiply by 25%, it is 2,500 points. 180 days for 10,000, it will be 5,000 accumulative points. And if they are pledging it for 360 days,
it is 100% of the amount. So it come in 10,000, your accumulator point will be 10,000. Okay. So Okay. this is to encourage everyone. When you go and talk to your client, come on, trust Bitradex, put in for 360 days so that we can win the award together. Top prize, okay, top prize is a Porsche car. So that's something that we can add. Also cash prizes, definitely cash prizes. Okay, then you stand a chance to win for the entire challenge. The top prize is the Porsche, the Porsche car. And Porsche and one more car was there. I forget the car. Hey, let me see. One more car. Reward itself. Okay. The rules is okay because there are a lot of cash prize. Okay, cash prize and the ultimate grand prize pool. Okay, so the top 100 individual on the individual leaderboard. Okay, for the first 2 months, okay, you will share 200,000 USDT monthly, okay, divided in between the top 100, okay, for 2 months. So per month 200,000, 2 months will be 400,000. So if you want to earn additional USDT, you will want to stay in the top 100. Wait. Yeah. Let me, I will forget otherwise. So I will do Okay. the little translation to them. Okay. So, මෙතන තියෙනවා ඔගොල්ලෝ දන්නවා ඊයේ දවස් ඉඳලා ආරම්භ වෙලා තියෙනවා මේ ප්‍රොමෝෂන් එකක් මේ එක්ස්චේන්ජ් එක ඇතුලේ මේ ප්‍රොමෝෂන් එක තියෙන්නේ හරිද? ඒකට මේකේ කාගේවත් ආයේ මැනුවල් කතන්දර නම් මනම් මුකුත් නැහැ එක්ස්චේන්ජ් එක ඇතුලේ තියෙන්නේ. හැබැයි එක්ස්චේන්ජ් එක ඇතුලේ ඔයගලන්ට දෙවිදියකට තියෙනවා. එකක් තමයි ඉන්ඩිවිජුවල් චැලෙන්ජ් එක, දෙවෙනි එක ටීම් චැලෙන්ජ් එක. එතකොට මේකන ටීම් එකක් හදා ගන්න පුළුවන් 10 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් හදාගෙන ටීම් චැලෙන්ජ් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් චැලෙන්ජ් එකට යන්න පුළුවන්. ඒතර ඉන්ඩිවිජුවල් චැලෙන්ජ් එකේදී බලන්නේ තමන් ආයෝජනය කරන මුදල or තමන්ගේ ඩිරෙක්ට් අයගේ ආයෝජනය. ওই දෙකෙන් මත තමයි පොයින්ට්ස් කැල්කියුලේට් වෙන්නේ. එතකොට ඉන්ඩිවිජුවල් ආයෝජනය කරපු අයගේ තමන් ආයෝජනය කරන මුදල 360 days වලට දැම්මොත් 1.2 එකතු වෙනවා. right 1.2 දැම්මොත් 1200 පොයින්ට් එකතු වෙනවා. right 360 days වලට දැම්මට පස්සේ හැබැයි ඒවා ඒක 30 days හරි දැම්මොත් අර පොයින්ට්ස් ගාන අඩු වෙනවා. හැබැයි 3 days වලදී 1.2 ගාන වලින් එකතු වෙනවා. ඒ වගේම ඔයාගේ ඩිරෙක්ට් සේල්ස් අතරේ ඩොලර් 1000ක් ඔයාලට පොයින්ට් 1000ක් එකතු වෙනවා. ඒතර මේ ලීඩර් බෝඩ් එක ඔයගලන්ට ඩේලි බලන්න පුළුවන් අප්ඩේට් වෙනවා. මේකේ ලීඩර් බෝඩ් එකේ පළවෙනි 100 ඇතුලේ ඔයගොල්ලෝ පළවෙනි මාස දෙකේ මේ මාසේ ඊළඟ මාසේ හිටියොත් පළවෙනි මාසේ ඩොලර් ලක්ෂ 2ක් මේ 100 දෙනා අතර බෙදෙනවා. ඒ වගේම දෙවෙනි මාසේ ඩොලර් ලක්ෂ 2ක් මේ 100 දෙනා අතර බෙදෙනවා. ඒ වගේම මේකේ අවසාන ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක තියෙනවා. 3 months එක අවසාන වෙනකොට ඒකේ ප්‍රධාන නම්බර් 1 දිනන කෙනාට Porsche කාර් එකක් දිනා ගන්න පුළුවන්. දෙවෙනි කෙනාට Audi කාර් එකක් දිනා ගන්න පුළුවන්. ඒ අතරතුර තව කෑෂ් ප්‍රයිස් ගණනාවක් ඩේලි හම්බ වෙනවා. ඔයගොල්ලෝ සේල්ස් කරනකොට ඩේලි සඩන්ලි හම්බ වෙන බෝනස් මේ වවුචර්ස් ගණනාවක් තියෙනවා. ඩේලි කෑෂ් ප්‍රයිස් මේකේ ගණනාවක් තියෙනවා. right එතකොට ඊට අමතරව team reward එකේදී what's the monthly team rewards grant, how much is they are sharing? Sorry? Team rewards, how much they are sharing monthly? Okay, for team rewards, right? Okay, monthly they will be sharing top price is 35,000 US dollar. Okay, second price is 20,000 US dollar. Third price is 10,000 US dollar. And for the next 4 to 10, okay, you will get 5,000 US dollar. ඒ වගේම කණ්ඩායම් මේ කණ්ඩායම් අතර පළවෙනි ස්ථාන ගන්න කණ්ඩායමට පළවෙනි හැම මාසෙකම මාස දෙකක් මේක තියෙනවා. 35,000 පළවෙනි කණ්ඩායමට, දෙවෙනි කණ්ඩායමට ඩොලර් 25,000, තුන්වෙනි කණ්ඩායමට ඩොලර් 10,000. ඒ වගේම හතරවෙනි ස්ථානයේ ඉඳලා 10වෙනි ස්ථානයේ දක්වා වූ කණ්ඩායම් වලට ඩොලර් 5,000 ගානේ දිනා ගැනීමේ හැකියාව තියෙනවා මේක ඇතුළේ. right? Okay, so for Yes. the grand prize itself, okay, grand prize is distributed in this way. Okay, for the individual, okay, individual top 100 individual on the leaderboard for the first 2 months, okay, you will get 200,000 US dollar. Okay, That is done. correct. For the next 2 months is every 2 months. So
if the next 2 months you also get in the top 100, then you will share the another 200,000 US dollars. So total is 400,000 US dollar. Okay. So total 4 months is there in the competition, right? Correct. Mm. Okay. So okay. So it's starting this 20th. So it's in February, March, April, May. Okay. Is January 20 to February 19, February Mm. 19, 20 to March 19, and the last round 3 is March 20 to April 15. So 3 months. 3 months. Mm. Okay. Okay. So 3 months. Mm. Mm. Okay. So May is the plan for the next biggest event. Anticipate they mentioned over here will be April to May, but most likely it will happen in May. May, yeah. Yep, correct. Most likely this will be in May. Any Yep, sure. idea they are planning where are they planning in the next one? Not announced yet, but the last time I heard it will be on cruise. If they stick to the plan, it should be on the cruise. So yeah, really stay tuned. Cruise in Caribbean island. Yeah. Yep. The last time they tried to get Caribbeans, but we'll see. Yeah. Uh, Okay. the challenges of what the management told me is it's difficult to get so many rooms to actually organize something of such a big scale. So they actually have to see how many days that we will be traveling for the entire cruise and so on. So these are some of the things that they are looking at. Okay, most likely if they are able to make it happen, we will see each other on the cruise. Okay. Thank you. Okay. එතකොට මම හිතන්නේ ටීම් රිවෝඩ්ස් ඒ විදිහට හම්බ වෙනවා. ඒ වගේම ඉන්ඩිවිජුවල් රිවෝඩ්ස් හම්බ වෙනවා. එතකොට ඔයගලන්ට මේක ගිහිල්ලා තව පොඩ්ඩක් අතන බලන්න පුළුවන්. මම පුළුවන් විදිහට ට්‍රාන්ස්ලේට් කරලා මැසේජ් එකක් හැටියට ෂෙයා කරන්න බලන්න. එතකොට ඔයගලගේ ටීම් හදාගන්න ඔයගොල්ලෝ ටීම් එකක් හදාගෙන මේකේ 10 දෙනෙක් එක්ක එකතු වෙලා කම්පීට් කරන්න මේකේ දිනා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩිවිජුවල් මේ 10 දෙනා ඇතුලේ ටීම් එක ඇතුලේ හිටියත් ඉන්ඩිවිජුවල් ඕගොල්ලෝ කරන ඔයාගේ ආයෝජනයට ඒ වගේම මේ තමන්ගේ ඩිරෙක්ට් සේල්ස් වලින් කරන ආයෝජන වලට ලොකු ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ඒක නිසා මේක සීරියස් අරගන්න. මොකද මේ එක්ස්චේන්ජ් එකක් කරහා හම්බ වෙන තෑගි ආයි ප්‍රොමිසස් නේ ඩිලිවර් වෙනවා ඉමීඩියට්ලි. හරි. ඒක නිසා ඒ වගේම ඊළඟ ඉවෙන්ට් එක මැයි මාසෙ තමයි most probably පවත්වන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රොමෝෂන් එක මේ අපි දන්නවා මේ සවුත් කොරියාවල 800කට ආසන්න විශාල බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් වැඩක් දෙවන්ට වැඩසටහනක් තිබිලා ඉවර වුණා විතරයි. ඔයගොල්ලෝ මම හිතනවා වීඩියෝ එක දකින්න ඇති කියලා. අලුතෙන් ආපු අයට සමහරවිට තාම දැකලා නැති ඇති. ඉතින් ඊළඟ එක බොහෝ දුරට කතා වෙන විදිහට මේ වෙනකොට ඔෆිෂියල් ඩික්ලෙයාර් කරලා නැහැ. නමුත් කතා වෙන්නේ බොහෝ දුරට ක්‍රූස් කැරිබියන් අයිලන්ඩ් එකේ 1000කට ආසන්න පිරිසකට මැසිව් ක්‍රූස් එකක මේ තමයි ඊළඟ දවස් ගානක වැඩසටහන පවත්වන්න උදානම් කරලා තියෙන්නේ. මොකද හේතුව තමයි අලුත් එක්ස්පීරියන්ස් එකක් මේ ක්ලයන්ට් බේස් එකට හදන්න. ඒකට සහභාගී වෙන්න ටිකට් දිනා ගන්නත් මේකේ අවස්ථාව තියෙනවා. මේ වැඩසටහනට සම්බන්ධ වීම හරහා මේ ගිෆ්ට් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වීම හරහා හැම කෙනෙකුටම මේ ඇප් එක ඇතුලේ තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන්. සියලුම දේවල් ඕපන් තියෙනවා. Okay, then thank you හැමෝටම අද දවසේ සම්බන්ධ වුණාට thank you Brian for joining today. So No. I hope coming weeks also we have every Tuesday and Friday we have the sessions for new introduction, and every Monday we are doing a session for the app training and how to do the registrations, withdrawals, and whole application training for the new people. We are doing every Monday. And also and we are looking some global leaders also coming and sharing this their experience to our team, because Sri Lanka team actually
They are very good team. We can expect a very big things in future. They are just learning the things and observing the things and just trying to understand this because first time the through the centralized exchange, this affiliate program is going to happen in Sri Lanka. So they are observing, but the very big results will be here very soon with all the trainings and new things what we are doing. So we can expect a very big thing in future. Right. Okay. Correct. Right. Thank you. Then හැමෝටම බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. ඉතින් මේකේ ප්‍රයෝජනේ ගන්න මේ centralized exchange එකක් හරහා හම්බ වෙන මේ අවස්ථාව හරියට capitalize කරගන්න මේ වගේ මේ හම්බ වෙන massive gift වල ප්‍රයෝජනේ ගන්න මම කිව්වා වගේ මේක අර පුංචි මේකක් හැටියට අරගෙන CSE මිනිස්සු එකතු කරන ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. මේක මැසිව් ප්‍රොජෙක්ට් එකක්. ඒ නිසා මේ මැසිව් ඉන්වෙස්ට්මන්ට් එක හරියට කරගෙන මැසිව් ටීම් එකක් බිල්ඩ් කරගෙන ඒකේ ප්‍රයෝජනේ අරගෙන ඒ ඩෙවලොප්මන්ට් එක කරගන්න රයිට් එහෙනම් thank you හැමෝටම good night. Thank you Brian. Good night. See you. Very much. Good night, everyone. Nice.